සුබ දවසක් හැමෝටම. මේ මොහොතේ මා රැඳී සිටින්නේ moi.gov.lk කියන ලංකාවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ. මේ වෙබ් අඩවිය දක්වා තිබෙන පාසල් අධ්‍යාපන ශේෂ්ඨ සම්බන්ධ වැදගත් වෘත්තයක් වෙතයි ඔබේ අවධානය කරන්නේ. ඔබ හැමෝම දන්නා පරිදි 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ අවසාන අධ්‍යයන වෙනුවෙන් පාසල් ආරම්භ වුණා 2025 දෙසැම්බර් 16 වනදා. ඒ වගේමයි මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබුණා නිවේදනයක් 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාර විභාගය නොපවත්වන ලෙස. ඒ සම්බන්ධව නැවත වතාවක් ලබා දී තිබෙන නවතම නිවේදනයක් වෙතයි ඔබේ අවධානය යොමු කරවන්නේ. මේ නිවේදනය 2025 දෙසැම්බර් 16 වෙනිදා නිකුත් කර තිබෙනවා. 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීම. රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් 2025 12/9 දින ඇති අංක ED 9/12/5 ඇලේරක් 1 2025 දරන ලිපියට වැඩිමනත් වශයෙනි. එමගින් 2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට විශේෂයෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙන්නෙමු. මාධ්‍යංශය මෙන්න මේ ආකාරයටයි මේ නිවේදනය දක්වා තිබෙන්නේ. මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2025 12/9 දින නිකුත් කරන ලද විශේෂ ලිපිය මගින් දන්වා තිබුණා තෙවන පාසල් වාර විභාගය නොපවත්වන ලෙස. එම නිවේදනය නැවත වතාවක් අලුත් කරමින් තවත් අලුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දින දක්වා තිබෙන්නේ 2025 තෙවන පාසල් වාර විභාගය 6 සිට 10 ශ්‍රේණිය දක්වා නොපවත්වන ලෙසයි. එසනම් මේ නිවේදනය අනුව සියලුම නිලධාරීන් විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව තමයි මේ නිවේදනය මගින් දක්වා තිබෙන්නේ. එසේනම් මේ නිවේදනය ඔබට වගේමයි තවත් අයෙකුට අනිවාර්යයෙන් වැදගත් වේවි. ඒ නිසා මේ වීඩියෝ අපි ඔවුන් වෙතත් ෂෙයා කරමු.